හායි කොහොමද? ඔන්න ඉතින් අද වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. අපිට වැව් මාළු වගයක් හම්බෙලා තිබුණා. ඉතින් අම්මා මේ ලෑස්ති වැව් මාළු එක හදන්න. මේක නම් ඉතින් හැමෝම දන්නවා හදන්න. ඉතින් එක එක අය එක එක විදිහට හදනවානේ. සමහරව හදන්න අකමැති මේ වැව් මාළු එක කුඩු වෙන හින්දා. ඉතින් අපි නම් හදන්නේ මේ විදිහට තමයි. ඉතින් බලන්නකෝ. ඔයාලා වෙනස් විදිහට හදන නැති එක එක ඉතින් අය එක එක විදිහට හදනවා. මුලින්ම වැව් මාළු ටික හොඳට සෝද ගන්න ඕනේ. මොකද මේකේ මඩ රහක් වගේ එනවා. ඒ නිසා ගොඩාක් සැරයක් හොඳින් හොද ගන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු කරගත්ත වැව් මාළු වලට ලුණු ගාමිරිස් කහ දාලා අත ගාලා විනාඩි 20ක් විතර තියෙන්න ඕනේ. තව දෙයක් තමයි මේකට දෙහි බෑග් විතර දෙහි අපි අම්ම එකතු කරා. මොකද දන්නවද? මේක අර මේ මාළු එක ඉක්මනට කැඩෙන්න බලන ඉතින් දෙහි වලින් හයි වෙනවා. ඉතින් අපි දෙහි එකතු කරා මේකට. දෙහි එකතු කරලා මේක විනාඩි 20ක් 25ක් විතර අනලා පැත්තකින් තියන්න ඕන. හරිම ගුණ කෑමක් ඉතින් වැව් මාළු කියන්නේ. මෙහෙට නම් ඉතින් කලාතුරකින් නෙමෙයි නිතරම වගේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ කන්න පුළුවන්. හැමෝම දන්නවා ඉතින් වැව් මාළු හදන්නේ. මම ඉතින් අද මේ වීඩියෝ එක අරන් ආවේ සමහර අය එක විදිහට හදනවනේ. ඉතින් අපි හදන විදිහ. ඉතින් මෙහි මතකගත්තු වැව් මාළු එක ටික වෙලාවක් තියලා මැටි ඇතුලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ මිරිස් ටික චුට්ටක් බැද ගන්න ඕනේ. මොකද මේ මිරිස් ටික අපි ගොඩක් වෙලා බැද ගන්නෑ. අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. මේකට කළු පාට හදන්නේ නැහැ. යන්තම් තමයි බැද ගන්න ඕනේ තෙල් එකේ අඩු ගින්දරේම. ඊට පස්සේ ටිකත් එක්ක මිරිස් ටික බැදීගෙන එනකොට ඒකට අපි සුදු ලුණු කරපිංච රම්පේ මේ ඔක්කොම එකතු කරලා මේක චුට්ටක් තෙලේ බැද ගන්නවා. මිරිස් එකේ කලර් එක චේන්ජ් වෙන්න කලින් අපි අර ටික දාලා ඒකත් තෙලේ චුට්ටක් සුවඳනකම් බැදගෙන මේකට වතුර ටිකක් එකතු කරලා මේක හොද්ද උතුරනකොට තමයි වැව් මාළු ටික දාගන්න ඕනේ. හරි පරිස්සමින් කෑල්ලෙන් කෑල්ල මේක එකතු කරන්න ඕනේ. මොකද මේ වැව් මාළු කියන දේ අපි ගොඩාක් වෙලා මේ ලිපේ තම්ම ගන්න නැහැ. මොකද කැඩෙන්න බලනවා ඉක්මනට කුඩු වෙන්න බලනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැව් මාළු එක අපි හදන්නේ. ඉතින් ඔයාලා වෙනස් විදිහට හදන නැති. ඉතින් අලුත් දවසක පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා. බයි.